මොකද? මේ හරකෙක් විකුණන්න ඉන්නවා කියලා ආරංචි වුණා. ඒකයි මම ආවේ. අනේ උන්නේ නැහැ නේද? මම බලාපොරොත්තු වෙනවා මගේ ආර්ථිකයට වැටිලා හින්දා මේ හරකව විකුණන්න කියලා තමයි මගේ කල්පනාව තියෙන්නේ. දැන් එතකොට ඔය හරකව කීයකටද විකුණන්නේ? හරකව ඉතින් විකුණන්න බලාපොරොත්තු රුපියල් ඉතින් මසුරන් 250 කන විතර තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. ඔව් මසුරන් 250 මං කැමති ඔය හරකව ගන්න. හොඳයි ඔය හරකව ගන්න මහත්තයෝ මොන හේතුවකටද මහත්තයෝ? ඔව් මොකටද ඉතින් හරකව ගන්නේ? මරන්නනේ. තුනෝදකි. හරක් වන්න බවකාරය දුෂ්ටයා. ඒව ගැත වැඩ ගන්න බා. හරක් මරණ එක බව. බෞද්ධ ධර්මයේ තියෙන ආකාශ දත්තා බුම්මත්තා දේවානාගා වෛත්‍තිකා. ඒ මොකද කියන්නේ? ඒ කියන්නේ හරක් මාස් කෑම හොඳ නෑ කියන එක තමයි කියන්නේ. හරක් මරණ එක බවකාරය යන්න වෙන්නේ මං හරකව දෙන්නේ නෑ. මරන්න වටලා කැමති නම් ඉතින් මම යන්න. ඉතින් මම රටක වැදලා ඉතින් වැඩක් නෑනේ මං කිය. අපරාධ කීයක් හරි හම්බ කරගන්නද මේ වරෙන්. හරකා මරන්නේ මොකටද කියලා මස් කන කතා කියන්නේ එපා. මරණ කතා කියන්නේ එපා. මරණ කතා එපා. හරි. කියපන් කොයිද? හරකව ගන්න මොකටද කියලා මොකද්ද මං කියන්නේ? මොකද මං හරකව ඇති කරන්න ගන්නවා කියලා. ඇති කරන්න? ඇති කරන්න. හරි. මනේ නේද? හොඳයි. පළයන් ගිහිල්ලා අමුතියෙන් වරේ. අමුතිය? වෙන මිනිහෙක් වගේ වරේ. අමුතිය. අමුතියෙන් වරේ කියනකොට මට හිත හදා ගන්න පුළුවන් නේ. අවංක වෙයක් පුළුවන් නම් හිතට අවංක වෙයක්. නැවත වරේ. අපි දන්නේ වගේ හැසිරෙමු. මේ හරකෙක් විකුණන්න ඉන්නවා කියලා කිව්වේ ඒකයි මම ආවේ. අනේ මම හොඳට දැකලා මුතු එක්කනේ. කොයි කට්ටියද? මම මේ ළඟදී ආවේ. ඇත්තම විතර කලින් දැකලා නේද? අන්න ඒකයි අපිට අවංක වෙන්න ඕන. හරි හොඳයි. එතකොට ඔය හරකව කීයකටද උනන්නේ මොකටද හරකව ගන්නේ? හොඳයි මොකටද හරකව ගන්නේ? මොකටද ඉතින් හරකව ගන්නේ? ඇති කරන්නනේ. ඕනේ මනුස්සය වුණාම හරක් ඇති කරනම සන්තෝෂයි. දැන් එතකොට කීයද ඔය හරකව විකුණන්නේ? මසුරන් 1500ක් වත් නැතුව අමාරු. යකෝ මරනකොට කිව්වේ මස්මන් දෙන්නේ මොනවා? මරණ කතා කියන්නේ බා. මරණ කතා කියන්නේ බා ගිහලා අමුතුය මර බල වෙනවා අමුතුය මර. අමුතුය මර. අමුතුය මර. දැන් වගේ. හරකම මොකටද ගන්නෙ? මම තීරණය වෙනස් කළා. ඒ මොකද? මම තීරණය කළා එළුවෙක් ගන්න. යකෝ එළු මාස් වගේ හරම් මාස් කොච්චර රසද? යකෝ මරණට අකමැති කිව්වනේ. යකෝ මරණට අකමැති කොට කනට අකමැති කිව්වනේ. පිස්සු දෙන්නක බය ගිහලා අර ගාන කරේ බය. හා? බය. එනම් මම